ස්වභාව ධර්මයේ නිදානයක් බඳු අපේ මේ කුඩා දෙවියන් අතීතයේ සිටම අපට අනන්‍යව හෙළ සංස්කෘතියකින් සભ્યත්වයකින් සුපෝෂිත වුණා. අතීත රජ සමයේදී විවිධ ආක්‍රමණයන්ට මුහුණ දුන් සිහල දේශය ඒ සියලු ආක්‍රමණ පරදවා අපටම අනන්‍ය උද්දේශයක් ගොඩනැගුවා. එසේ අප රටට එල්ල වූ කිසිදු ආක්‍රමණයකින් බිඳම වැටුණු ජාතියක් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණත් සමග කෙමෙන් පරිහානියට ගමන් කරන්න පටන් ගත්තා. දයාවේ දෑත් යට ආක්‍රමණයේ පිහිටුඩු රඳවමින් ඔවුන් දේශීය සාමයට බාධා ඇති කළා. සිහල දේශය රැකගැනීම උදෙසා අපේ අතීත මුතුන් මිත්තන් ලේ දහඩියෙන් ඇසින් නැස මසින් මස දන් දී විවිධ යුධයන් වල යුද වැදුණා. යුද වැදීමෙන් ශ්‍රී ලාංකිකයා පරාජය කළ නොහැකි බව දැනගත් ඉංග්‍රීසීන් අපේ දුර්වලකම් පාවාදීන් පාවිච්චි කරමින් ඉතාමත් කෝටාන්දමින් අපේ රටේ පාලනය ඔවුන් යටතට නතු කරගත්තා. ඉංග්‍රීසීන්ගේ කූට උපක්‍රමයන් ඉව වැටුණු විගසම නැගී සිටි අභීත සිංහලයන් අධිරාජ්‍ය විරෝධී සටන් ව්‍යාපාරවල නිරත වෙමින් සුදු අධිරාජ්‍යයේ සුදු කොඩි සලිත කරවන තරමට තමන්ගේ ප්‍රෞಢත්වය විදහා පෑවා. අපේම දේශයේ බුද්ධිමතුන්, උගතුන්, වියතුන් පොත්පත්, කවි ගීත රචනා කරමින් සිංහලයන්ව නිදහස ලබා ගැනීමට පොළඹවනු ලැබුවා. එලෙස වූ නිදහස් ගමන් මගේ ශ්‍රීපාලයේද සුවිශේෂී සන්ධිස්ථානයක් හොබවනු ලැබුවා. ඒ ලාංකීය නිදහස් ගමන් මගේ වාමාංශික පෙරමුණට නායකත්වය දෙමින් විදේශීය පොපිමල් ව්‍යාපාරය වෙනුවට දේශීය සූරියමල් ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්නට ශ්‍රීපාලිය තිබිරිගයක් බවට පත් වුණා. ශ්‍රීපාලිය අපේ කර්තව්‍ය ශ්‍රී ලාංකීය ජාතියටත් ශ්‍රී ලාංකීය 78 වන නිදහස් දිනයටත් උපහාරයක් වේවා. නිදහස් සටනට උරුදුන් අභිමානවත් ශ්‍රීපාලයෙන් අතීත ශ්‍රී ලාංකිකයන් උරින් නුර ගැටමින් ලෙයින් ලේ පුදා රැකදුන් 78 වන නිදහස් දිනය ගෞරවාන්විතව සියලු සිතුම් එකට එක්කොට ගනිමින් අභීත ශ්‍රී ලාංකිකයෙකු ලෙස දේශාභිමානයෙන් යුතුව නිදහස සමරන්නට ඔබට ආරාධනා කරමින්